ආයිබෝවන් මේ ඔබ දකින්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර එයාපෝට් එක. මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හිතුනේ එයාපෝට් එක ඇතුළේදී දැක්ක සිදුවීමක් නිසා. මෙතන මේ කට්ටිය මේ රැඳී හිටින්නේ මේ පවිලින් එකේ මේ ගොඩාක් කට්ටිය ඉන්නා. මෙතන දැන් පැය දෙකක් විතර ඇති මෙතනට ඔක්කොම ඇවිල්ලා මේ කටාර එයාවෙස් එකේ යන්න තමයි මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. මේ සියලු දෙනාම මේ කටාර එයාවෙස් එක බෝඩින් වෙන්න ටයිම් එක එනකන් තමයි මෙතන ඉන්නේ. මේ මෙතන රැඳී ඉන්න අතරතුර මෙතන මේ අවසාන තැන මෙතනින් එහා පැත්තේ තියෙන්නේ ෆ්ලයිට් එකට යන්න බඩු ගිරාගෙන ඔක්කොම ඇවිල්ලා පාස්පෝර්ට් දීලා ගේට් පාස් අරගෙන ඔක්කොම ඇවිල්ලා මේ අන්තිම යන තැන තමයි මෙතන මේ ඉන්නේ. මෙතන ඉද්දී අතන දැන් පැයක් විතර ඉද්දී තව පැයක් විතර තියෙන ෆ්ලයිට් එක යන්න. එකපාරට මෙන්න මේ ඔයා දකින්නවනේ මේක ඉන්චාර්ජ් එක්ක නිල් පාට ටී-ෂර්ට් එකක් අඳන් එක්කෙනෙක් කතා කරනවා. ඔය කොළ පාට එක්කෙනාට වැහිලා ඉන්නේ මෙයා තමයි මේකේ කතා නායකයා. මෙයයි තව එක්කෙනෙකුයි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් බැගේජ් 4ක් විතර අරගෙන ඔය යන්නේ ඔය නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳලා අර බැගේජ් තල්ලු කරගෙන. මෙන්න මෙයාගේ බැගේජ් දෙකක් තියෙනවා. ඔය මෙතනට බැගේජ් ගේන්න බෑ. ඔහම කිලෝ 8යි මෙතනට ගේන්න පුළුවන්. ඔය දැන් එයා කිරනවා. ඔය මෙයා කිරනවා. මොකද මෙතනින් මෙයා බැගේජ් ගොඩක් ගෙනාවා. ඒ කියන්නේ බර ගොඩක් වැඩිපුර ගෙනාවා. මෙතන ඉන්න කට්ටිය කිව්වා මෙතන චෙක් කරන අය කිව්වා ඔයාගේ බැගේජ් වැඩි බර අඩු කරන්න කියලා. මෙතනින් නමුත් මෙතනින් එහාට බර අඩු කරන්න බෑ. මෙතන අන්තිම තැන මෙතනින් ඉතින් බර ආහාරෙන් බර කිරලි ඉවරලා තමයි මෙතනට ගියන්නේ. මෙයාලා හොරෙන් තමයි මෙතනට බඩු ගෙනල්ලා තියෙන්නේ. මේ අනවසරෙන් මෙතනට බඩු ගෙනල්ලා තියෙන්නේ. මොකද මෙතනින් ඒ කිරණ තැනින් ගානට කිරලා කිලෝ 40 කිරලා ඊට පස්සේ කිලෝ 8 කිරලා තමයි එවන්නේ. මෙයාලා වැඩිපුර තියෙන බඩු මෙතනින් අනවශ්‍ය විදියට අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් මෙයාට බඩු අයින් කරන්න කිව්වට මෙයා ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති හින්දා තමයි ඔය දැන් ආයෙ කිරිවේ. එතකොට එයා කියනවා මේකේ කම්පියුටරේ තියෙන්නේ කම්පියුටරේ බාර අරපුවම බඩු ගානට හරි කිලිවෙරලා. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඔය මෙයා තමයි බයික් එක කරේ දාගෙන ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි මෙයා මේක මෙතන කියන දේ අහන්න නැති හින්දා බඩු අයින් කරන්නේ නැති හින්දා මෙතන ඉන්චාර්ජ්ට කෝල් කරලා කිව්වා එයාට එන්න කියලා. මෙයාලට ප්‍රශ්න විසඳන්න බැරි හින්දා. මොකද මෙතන හිටපු කට්ටිය කිව්වට එයා ඒ කියපු දේ ඇහුවේ නැහැ. මෙයා කියන්නේ එහෙම අයින් කරන්න බෑ. මේ අරගයි මේකයි කියලා ඉවරලා මේ ලොකු ටෝක් ටිකක් දැම්මා. ඊට පස්සේ තමයි ඔය ඔතන ඔය ටයි එකක් අඳන් ඉන්න මේ ඉන්චාර්ජ් කතා කරුවා. එයාත් එක්කත් මෙයා එක ඒවා කිව්වා. ඊට පස්සේ කියලා ඉවරලා කොහොම හරි මෙයා තව ලංකාවේ ජෝඩුවක් හිටියා තරුණ ජෝඩුවක්. එයා ගාවට ගිහින් ඉවරලා මේ එයාට කිව්වා මෙයාගේ වැඩිපුර තියෙන බඩු ටික ඔය කරේ එකයි අතේ එකයි දෙකක් තියෙනවා. දැක්කද? වැඩිපුර බඩු තියෙනවා එයාලගේ නමින් දාන්න කියලා. ඒ ජෝඩුව ඒකට කැමති වුණා. නමුත් මේ අවසාන තැනනේ අවසාන තැන එහෙම දාන්න බෑ. මෙයාලා කියන බඩු මෙයාලට අරගෙන බඩු අරයලටනේ. අවසාන බඩු කාගේවත් නමට දාන්න බෑනේ. ඒ ජෝඩුව කැමති වුණත් මෙතන මේ ඔය ආයෙ ගිහිල්ලා කිරනවා. යා නේ ආයෙ ගිහිල්ලා කිරන්නේ. දැන් ආයෙ යනවා බැලන්ස් පව කරගෙන යනවා. ඔය තියලා අර බෑග් එක එයාගේ අර යාළුවට දීලා ආයෙ එනවා. ආයෙ ඇවිල්ලි ඉවරලා මේ බෑග් එක ගන්නවා ආයෙ. ඊට පස්සේ කොහොම හරි මෙතන ඉන්න කට්ටිය කැමති වුණේ නැහැ වෙනිත් කට්ටියගේ නමට මෙයාගේ බඩු දාන්න. ඊට පස්සේ මේ දැන් ඔය අහපව යනවා. මෙයා මේ අහපව අර තව කවුන්ටරයක් තියෙනවා එළියේ. ඒ හරියට යනවා මෙයා. ගිහින් ඊට පස්සේ කොහොම හරි මෙතන ඉන්න කට්ටියත් ගිහිල්ලා කිව්වා මෙයාලගේ මේ බඩු ආගේ නමට දාන්න එපා. බාර ගන්න එපා. මෙයාලගේ මොනවද තියෙනවද දන්නේ නැහැ. මෙයාලගේ ජාතිය දන්නවනේ. මේ ඒක හින්දා අනවශ්‍ය කරදර වල ඇති කර ගන්න එපා කියලා ඒ ජෝඩුවටත් මෙතන රැඳිලා හිටපු කට්ටිය කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න දැන් මෙයා අර එළියට ගියා. එළියට ගියලා කියන්නේ එළියට නෙමෙයි පොඩ්ඩක් එහා පැත්තට ගියා. එහා පැත්තට ගිහිල්ලා ටෙලිෆෝන් ගන්නවා වටේටම ගන්නවා. කාට හරි කියලා ඉවරලා මේ මෙතනට කතා කරලා ඉවරලා මෙයා මෙතනින් එළියට යන්න කියලා. නමුත් මෙතන ඔය ඉන්නේ මිටි ඉන්චාර්ජ් ඔය ඉන්නේ ඔය කතා කරන්නේ ඔය මෙයා කිව්වා
ඔයා කාට කතා කරුවත් වැඩක් නැහැ. මෙතනින් එහාට වාට යන්න දෙන්න විදියක් නැහැ කියලා. ඉවරලා බඩු අඩු කරුවේ නැත්තම්. ඊට පස්සේ එක ඒවා රටේ නැතිව මෙයා කියනවා ඊට යනවා මේට යනවා කොහොම හරි try එක දෙන්නෙම බඩු අඩු කරගන්න නැතුව මේ වැඩේ කරගන්න තමයි බලන්නේ. ඊට පස්සේ මේ බැරිම තැන දැන් මෙයා කියන දේත් කවුරුත් අහන්නේ පොරක් try කරන්නෙම කොහොම හරි බඩු ටික දාගන්න. මෙයා කිව්වා ඔයාගේ රත්තරන් තිබුණත් වැඩක් නැහැ මොනවා තිබුණත් වැඩක් නැහැ. ඔයා බඩු ගානට මෙතනට අරන් එන්න කිලෝවට නම් කිලෝවට අරන් එන්න ඊට වැඩි දාන්න බෑ. ඔයාගේ වටිනා බඩු තියෙනවා නම් එහා පැත්තේ සිකියුරිටි ඉන්නවා. ඔයා සිකියුරිටිට බඩු ටික බාර දෙන්න. ඊට පස්සේ කොහොම හරි කියලා අහන්නෙම නැහැ. බලන්න අවසානට වෙන දේ මේ මෙයාගේ try එක ගෙනියන්නම තමයි. ඔය තවත් අය ඇවිල්ලා ඉවරලා එලා ඔක්කොම හැම කෙනෙක්ම ගානට බඩු අරන් එන්න මෙතන ඊට වැඩි බඩු ගේන්නේ නැහැ. හැම කෙනෙක්ම ගානට අරන් එන්නේ. ඔය දැන් එයා එළියට ගිහිල්ලා දැන් කතා කරනවා කාටද? එහා පැත්තේ. ඔය දැන් ඔය කෝල් ගන්නවා ටෙලිෆෝන් එකෙන් කෝල් ගන්නවා. වටේටම කෝල් ගන්නවා කාට හරි කන්ටැක්ට් එකකින් මෙතනින් යන්න. ඔය ඉන්නේ ඔය. මෙයා තමයි ඉන්චාර්ජ්. මෙයා මෙතන නෙමෙයි හිටියේ. මේ ප්‍රශ්නේ ඉඳන්ම මෙයා මෙතනට ආවා. මෙතන හිටපයි ඔය ඉන්නේ මිටික් කියන. මෙයා තමයි මෙතනට කතා කරලා මෙතනට ආවා. අරයා ටෙලිෆෝන් අරගෙන වටේම කරකිනවා. ඈ පේනවනේ. මෙයා හරි හොඳ ඉන්චාර්ජ් කෙනෙක්. කෙලින් වැඩ මෙයාගේ. එක මගියෙක්ින්ද මුළු මගින් ඔක්කොන්ටම කරදරේ. ඔය ඒට යනවා මේට යනවා අර ඈත යන්නේ එයා තමයි. මෙතන දැන් සියලුම මගින් ඇවිල්ලා ඉන්නේ ෆ්ලයිට් එකට දැන් තා පොඩ්ඩෙන් නගින්න විතරයි තියෙන්නේ. ඔන්න දැන් ආයෙ ඇවිල්ලා අවසාන වතාවට කිරනවා. ආයෙත් අවසාන වතාවට කිරනවා. දැන් කිරලා වැඩිපුර බඩු ටික දැන් අයින් කරනවා. දැන් හරි. දැන් ගානට දැම්මා. දැන් ගාන බඩු ටික දැම්මා. ඉතුරු බඩු ටික අයින් කරුවා අර බෑග් එකට. ඔය පැය දෙකකට පස්සේ තමයි දැන් ෆ්ලයිට් එක යන්න ඕන මෙන්න. දැන් තමයි බඩු ටික ක්ලියර් කරුවේ. දැන් ක්ලියර් කරලා දැන් ගානට හරි. ඔන්න දැන් එයා බඩු ටික බාර දීලා දැන් හරි. දැන් බෑගේජ් ටික දැන් දානවා. දැන් ගානට හරි බඩු ටික. දැන්